තාත්තා. කොහෙද දන්නවද මේ යන්නේ? මේ මගේ අම්මා ආසයිම කිව්වා මගේ සීයාගේ දේවාලේ බලන්නේ නෙමෙයි අද ඊයේ අපි දේවාල කරපු අය නෙමෙයි අද ඊයේ වරම් අරගෙන අපේ પરම්පරා ගත ඉඳලා දේවාල කරන අය. මේ තමයි මගේ සීයාගේ දේවාලේ. මගේ සීයා තමයි ඉස්සලම මේ දේවාලේ කරේ. බොරුවට අපිට ෆොටෝ පෙන්නලා දාන්න බෑනේ නේද? TikTok එකේ නඩොත් දාවේ. මේ ඉන්නේ මගේ අම්මා. වසර කීයක් කරාද? වසර 45ක්. වසර 45ක් මගේ සීයා තමයි ඊශ්වර දේවාලේ කරේ. අද ඊයේ වරම් අරගෙන මේ අපි මේ කාවත් දැකලා අපි මේව කළ කරපු අය නෙමෙයි. මගේ પરම්පරාවෙන් මට ආපු වරමක්. ඉතින් මගේ සීයාගෙන් පස්සේ ඉතින් මට ඒක ආපු දායාදයක්. සීයාගේ මේ තියෙන්නේ සීයා ඉස්සර හිටපු තැන වගේ. යා බලමු. තමයි මේක හැදුවේ. ඔන්න මගේ සීයා හිටිය තැන තමයි මේ ගේ. ඔන්න අම්මා කියන්නේ. මම නම් ඉතින් ඇහිලා නැහැ මට මතක නැහැ. ආවා පොඩි කාලේ. ඔයා ආවා. ඔන්න සත්‍ය. ඔයා පොඩි කාලේ. ඔන්න මගේ සීයා තමයි. ඔයාට මාස 8 මගේ අම්මට අවුරුදු 80ක් ඔන්න ඉතින් අහගන්න කියන දේ. අද ඊයේ අපි මේව කරපු අය නෙමෙයි ගොඩක් දෙනෙක් අහනවනේ. TikTok එකෙන් මේ වරම් ආවද පොඩක් ඉන්නම් මේ. TikTok එකෙන් වරම් ආවද මේ TikTok එකෙන් වරම් ආපු අය නෙමෙයි. પરම්පරාගත ඉඳලා දේවාල කරන අය. මගේ සීයා තමයි මේ දේවාලේ කරේ. සාක්කි. බොරුවට දාන්න බෑනේ. මං කියන්නේ. මේ මගේ තාත්තගේ අවුරුදු 40කට ඉහළ තාත්තා දේවාලේ කරගෙන මේ තියෙන තාත්තා හදපු අතින් හදපු ගේ එක කඩන්නේ නැහැ කවද. සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේත් එකට ජීවත් වුණේ වැඩිහිටි ගාන්දී සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේත් එක්කලත් ජීවත් වුණේ ජේමි සපුහාමි සාමි. මේ යාගේ පැල. ඕකේ තමයි කරගන්නේ කියේ. දිරාපත් වෙලානේ. ඔව් ඉතින් තාත්තත් නෑ. දිරාපත් වෙලා හදන්න. ඔන්න ඉතින් සත්‍ය තොරතුරු. සත්‍ය ඇත්ත කතා කරන්න බය වෙන්න ඕනේ නෑ. ඇත්තනේ නඩුත් බොරු කිව්වොත්. නඩුත් දාවි අපිට බොරු කිව්වොත්. ඉතින් අපේ සීයා ජීවමානම හීනෙනුත් දැක්කා. අපි මෙහෙ එනකොට එයා හීනෙන් මම දැක්කා. ඒ ආශිර්වාදය තමයි දෙවියන්ගෙන් ආශිර්වාදය තමයි ඉතින්. પરම්පරාවෙන් ලැබුණු දෙයක් මේ මට. එයා කඩාය තාත්තගේ પરම්පරාගත ලැබුණු ආශිර්වාදයක් දෙයක්. දැන් අවුරුදු 100ක් විතර ඇති මේ තාත්තගේ. අපි උඩට යන්න ඕනේ යන්නේ අපි යන්නේ. මේක බලලා තමයි මේ පින් අපි කරන පින් මගේ මාව ජාතක කරු මගේ තාත්තටත් මේ පින් ලැබිලා තාත්තා දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත් ලැබේවා කියලා. සාදු 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 සාදු. අපි ඇවිල්ලා තාත්තා